ගොඩක්ම අපි උදේ පාන්දර 5ට හැරෙන්නේ මහනුවර දළදා මාලිගාවේ තේ වාහනට. අපිට හැමදාම 5ට ඒක ඇහෙන. අපි ඒකට හැරෙන්න පුරුදු වෙලා හිටියා. සහ දවල් කෑම එක අපිට ලබා දුන්නේ මහනුවර දළදා මාලිගාවේ බුද්ධ පූජාව. ඒවල 32ක් තියෙන රස කෑම. අපිට අහිමි වුණ දේවල් වලට වඩා අපිට යාළුකම් තමයි හිමි වෙලා තිබ්බේ. හිත ඇතුලෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් මමත් ගෙදරින් ආවට මම බලාපොරොත්තු වෙනවා අම්මා හරි ඒවි කියලා. අර ඒ වගේ බලාගෙන ඉන්න ළමයි ඉන්නවා. සමහර ළමයික බලන්න එනකොට ඒක දිහා බලාගෙන අපේ ඉන්නේ නැහැනේ කියලා හිතලා වගේ අර ඒ වගේ දේවල් දකින්න එකම අතරම අභියෝගයක්. ළමයි 40කට එක අම්මා කෙනෙක්ගේ ආදරය ලැබෙන්නේ. ඒක බෙදිලා යනවා. ඉතින් අර පූර්ණ වශයෙන් තමන්ගේම කුසින් ඉපදුන අම්මගේ තාත්තගේ ආදරය විතරයි නොලැබෙන්නේ. නිවාසයෙන් එළියට එනකොට ආදරය කියන එක තමයි මුල කියලා හිතාගෙන පණින්නේ. ඒක මට කියන්න බෑ ඒක 100%ක් ඒ ළමයිගේ වරදක් කියලා. මොකද ළමයි බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඉතින් එළියට ආව ගමන් හොයන්නේ ආදරය සහ සල්ලි. දැයේ සුවහසක් කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද පළවෙනි YouTube නාලිකාව ෂී ඩිජිටල්. අපේ ෂී ඩිජිටල් නාලිකාවෙන් අපි කරනවා ලස්සන වැඩසටහනක් her story. මේ her story වැඩසටහන් මාලාවේ දෙවන අදියරත් එක තමයි අද ඔබ එකතු වෙලා ඉන්නේ. දෙවන අදියරේ තුන්වෙනි වැඩසටහනට අපූර්ව චරිතයක් අද අපි කැඳවලා ඉන්නවා. ඉතින් නිම්මු හෙවත් නිමාලි කුමාරි ආයිබෝන් ඔබතුමියට. ආයිබෝවන්. ෂී ඩිජිටල් her story වේදිකාවට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඇත්තම මිනිස්සු කියන්නේ කතන්දර පොතක් වගේ නේද? අපි ලෝකේ දැකලා තියෙනවා මානව පුස්තකාල. ඉතින් හරිම රසවත් මේ her story වැඩසටහන හරහා අපි කතා කරන්නේ මේ මානව පුස්තකාලයක් දිගහරිනවා වගේ වැඩක් තමයි අපි කරන්නේ. ඉතින් අද අපිට ලස්සන පොතක් අපි ඉදිරියේ ඉන්නවා මානව පුස්තකයක්. අපි කැමති දැනගන්න. නිම්මු හෙවත් නිමාලි කුමාරි ලොකු කතන්දරයක් තියාගෙන මේ පොතේ පිටුව අහගෙන ඉන්න චරිතයක් ඔබ. ඉතින් අපි අද කතා කරමු නිරාවරණය වෙමු. ඔබ දිහා බලාගෙන හුඟක් දේවල් ඉගෙන ගන්න සුවහසක් කාන්තාව බලාගෙන ඉන්නවා පෙරම් පුරාගෙන. ඉතින් නිම්මු නිමාලි කුමාරි අපිට කියන්නකො බලන්න අද වෙද්දි මොන වගේ වෘත්තිමය පසුබිමකද ඔබ ඉන්නේ කියලා. හරි බොහොම ස්තුතියි මුලින්ම මට වැඩසටහනට ආරාධනා කරාට මම මේ වෙනකොට වැඩ කරන්නේ Their Future Today කියන ආයතනයත් එක්ක ඒක UK based එකක්. හැබැයි ලංකාවෙත් වසර 20ක් විතර වැඩ කරන ආයතනයක්. ඉතින් මේයාලගේ අරමුණ වෙන්නේ ළමා නිවාස වලට ළමයි යන එක නවත්තන එක. ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට ප්‍රතිපත්ති මේ පැත්තෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් වල නියැලෙන එක. එතකොට ඒ පවුල් වලට ගිහිල්ලා පවුල් වල තියෙන ආර්ථික අපහසුතාව හඳුනගෙන ඒ පවුල් වලට උදව් කරන එක. සහ ළමා නිවාසවල ඇතුලේ තියෙන මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවට සපෝට් කරන එක මේ වගේ ක්‍රියාකාරකම් තමයි ආයතනය හරහා සිදු කරගෙන යන්නේ. ඉතින් තාම පොඩිවට පටන් අරගෙන නමුත් අවුරුදු 20ක් තිස්සේ ලංකාව ඇතුලේ ඒක ක්‍රියාත්මක කරනවා. මම වර්තමානයේ නියැලී ඉන්නේ ඒ වෘත්තීමේ වශයෙන් ඒ පැත්තට. නමුත් මම වසර 10ක් සරෝදේ ආයතනයත් එක්ක වැඩ කරා. ඒ වැඩ කරෙත් ඇත්තටම මේ ෆීල්ඩ් එකේම තමයි. හරිම රසවත් කතාවක් තියෙනවා පිටුපස්සේ නේද? අනිවාර්යයෙන්. දැන් ඇත්තටම මිනිස්සු හැම වෙලේම වද වෙනවා තමුන්ට නැති දේවල් ගැන. ඒ වෙනුවට මිනිස්සු අවධානය යොමු කරනවා අඩුයි තමුන්ට නැති දේවල් ගොඩනගා ගන්න කොහොමද කියන එක ගැන. ඔබතුමිය කියන්නේ එහෙම තමුන්ට උපතින් හිමි වෙච්ච නැති දේවල් උත්පත්තියෙන් පස්සේ තමුන්ගේ වෙරවීරියෙන් ගොඩනගාගත්ත දැවැන්ත චරිතයක්. කුඩාවට හිටියට. ඔව්. ශරීර ප්‍රමාණයෙන් කුඩා වුණාට දැවැන්ත ගමනක් ආපු චරිතයක්. ඉතින් මේ ගමනේදී ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙන්න ඇති. ඒ අභියෝග ජය ගන්න ලොකු සටන් කරන්න ඇති. අපි පොඩ්ඩක් කතා කරමුද කොහොමද ජීවිතේ මුහුණ දීපු අභියෝග මොනවද? ඒවා ජයග්‍රහණය කළේ කොහොමද කියලා මං හිතන්නේ බලාගෙන ඉන්න හුඟ දෙනෙක්ට අර තරු ලකුණක්, මග ලකුණක් වෙයි ඒ කතන්දර අහන එක. ඔව් මම කියන්නේ මට අවුරුදු 10 දී මම මහනුවර ප්‍රදේශ උපදින කෙනෙක්. ඉතින් මම අවුරුදු 10 දී වගේ මම මගේ ගෙදරින් එළියට එනවා. ඉතින් ගෙදර තියෙන පරිසරයත් එක්ක. ඉතින් ඒව ඇත්තටම අභියෝගාත්මකයි ගෙදර අවුරුදු 10කට කලින්. ඉතින් අවුරුදු 10ක ළමයෙක් විදියට මට ගෙදරින් එළියට එන්න ඕනි කියන හැඟීමෙන් මම පාසල හරහා මම මහනුවර පොලිසිය හරහා මම උසාවිය හරහා ළමා නිවාස ගත වෙනවා. මහනුවර බහිරවකන්ද ජයක්‍රම ළමා නිවාසයට. 2001 අවුරුද්දේ. ඉතින් ඒ 2001 අවුරුද්දේ ඉඳන් මම ළමා නිවාසය ඇතුළේදී තමයි කියන්නේ විවිධ අභියෝග ඒවා දුක සැප හැමදේම අපි වින්දේ ළමා නිවාසය ඇතුළේදී. එතකොට මම පාසල් අධ්‍යාපනය හැදෑරුවා. මේ හැමදේම මට ළමා නිවාසය ඇතුලේ තමයි මගේ ජීවිතේ තිබෙන්නේ. ඉතින් ඒ 2001 බහිරවකන්ද ළමා නිවාසයේ ඉඳලා අර දැනුත් ඔබට තේරෙනවා ඉතින් මගේ පොඩ්ඩක් ටෝන් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ අපි කිව්වොත් අර කතා කරන වචන ටිකක් අර කතා කරන විදියෙන් හිතනවා හරි සැරයි කියලා. ඉතින් අර ඔය දේවල් එක්ක වගේ සහ ටිකක් තියුණු ස්වරයක්. ඔව්. අනිත් එක මම ටිකක් අර අසාධාරණ චුට්ටක් වුණත් මේ අර කෑම ටිකක් බෙදුවත් ඔක්කොටම සමානව බෙදෙන්න ඕනේ වගේ තැනකින් ඇවිල්ලා අර පොඩි රණ්ඩු සරවල් නිවාස ඇතුළත මගෙන් අතින් වෙලා තියෙනවා.
ඉතින් ওই වගේ දේවල් වලදී ඉතින් පොඩ්ඩක් නිවාසේ අම්මලාට එහෙම පොඩ්ඩක් බලා ගන්න බැරුණා චුට්ටක් වෙන එකට මාරු කරනවා. ඉතින් ඇත්තට මම 2004 අවුරුද්දේ ආපහු මම මාරු කරා නෝටන් පිට සර්වෝදය බාලිකා ළමා නිවාසයට. ඉතින් එතනදී මාරු කරා ඒක මට ලොකු අභියෝගයක්. මොකද නුවර මගේ ගම සහ නුවර මම නිවාසී හිටියේ. ඒකට නුවර නිවාසී ඉන්න කාලේ ගොඩක්ම අපි උදේ පාන්දර 5ට හැරෙන්නේ මහනුවර දළදා මාලිගාවේ තේ වාහනට. අපිට හැමදාම 5ට ඒක ඇහෙන. අපි ඒකට හැරෙන්න පුරුදු වෙලා හිටියා. සහ දවල් කෑම එක අපිට ලබා දුන්නේ මහනුවර දළදා මාලිගාවේ බුද්ධ පූජාව. එළවලු 32ක් තියෙන රස කෑමක්. ඉතින් අර ඒක මාරු විදිහට දැනුණා. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා ඒ කෑම වේල නැතුව. ඉතින් එතනින් ගිහිල්ලා නෝටන් බ්‍රිජ් එකට යනකොට එතන නිවාසී හිටියේ සිංහල දෙමළ කලවමේ මුස්ලිම් අපි කියන්නේ හැම ජාති ආගමක් ભેදයක් නැතුව ඔක්කොම එකට හිටපු ළමයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඉස්කෝලේට එතනම පහලින් ඉස්කෝලේ තියෙන. ඉතින් ඒ විදුලිපුර මහාවිද්‍යාලය. ඉතින් මම 10 වසරේදී ඉස්කෝලේට ගියේ. ඉතින් ලොකුම අභියෝගය වුණේ අතනින් මාරුලා මෙතෙන් උකට අලුත්ම යාළුවෝ සෙට් එකක්. එතකොට ඒ කට්ටියට හුරු වෙන්න ඕනේ. එතන භාෂාවන් දෙකක් කතා කරනවා. ඒවට හුරු වෙන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක ඉස්කෝලේ ඒ දේශගුණය හැම දෙයක්ම දෙක මම එතන තමයි ඊට පස්සේ තව අවුරුදු 4ක් එතන රැඳුනේ. එතනින් පස්සේ ආපහු ඒ ලෙවල් කරන්න කියලා මම ආපහු අවිස්සාවෙල්ලට එනවා. එතන වෙනම ළමා නිවාසයකට කොස්කම. ඒතකොට අර ලොකුම අභියෝගුනේ අර එතනින් තැනින් තැනට එන වෙලාවේ අර යාළුවෝ කැඩෙන එක. මොකද අපිට අහිමි වුණ දේවල් වලට වඩා අපිට යාළුකම් තමයි හිමි වෙලා තිබ්බේ. ඉතින් අපි දුක සැප හැමදේම බෙදාගත්තේ අපේ යාළුවොත් එක්ක. ඉතින් එකිනෙකා කැඩිලා බිඳිලා එහෙම ගිහිල්ලා අන්තිමට මම ආවේ සර්වෝදය මේ කොස්කම ළමා නිවාසයට සහ කොස්කම විද්‍යාලයට තමයි මම අවසාන වශයෙන් ඒ ලෙවල් වලට ගියේ. ඉතින් මේ යන ගමන් මගේ ඇතුළේදී ලොකු අභියෝග තිබුණා. එකක් විශේෂයෙන් මං හිතන්නේ මට වඩා තිබුණා අනිත් ළමයින්ට මම දැකපු විදියට. මොකද සමහර දැන් මම බැලුවොත් මට ගෙදරින් ආවත් මට උපැන්න සහතිකයක් වගේ තිබුණා. මොකද වගේ සමහර ළමයිට උපැන්න සහතිකයක් නෑ හරියට අනුමාන වයස සහතික විතරයි තියෙන්නේ. අර ඩෙන්ටිටි එකක් නැති ළමයි හිටියා. අර ඒ වගේ ප්‍රශ්න ඉතින් මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඉතින් මට වඩා මං හිතන්නේ අභියෝගයට මුහුණ දුන්න ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් එකම දේ අපි අර හිතනවා අම්මා තාත්තා ළඟ නැති එක ප්‍රශ්නයක් අපිට එහෙම අපිට හිතන වෙලාවල් තියෙන අපි කොච්චර නැහැ කිව්වත් හිත ඇතුලෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් මමත් ගෙදරින් ආවට මම බලාපොරොත්තු වෙනවා අම්මා හරි ඒවි කියලා. අර ඒ වගේ බලාගෙන ඉන්න ළමයි ඉන්නවා. සමහර ළමයික බලන්න එනකොට ඒක දිහා බලාගෙන අපේ ඉන්නේ නැහැනේ කියලා හිතලා වගේ අර ඒ වගේ දේවල් දකින්න එක මාත්‍රම අභියෝගයක්. නමුත් ඒ දේවල් බලාගෙන ඉඳලා කවදා හරි දවසක මෙතනින් එළියට ගියාම ඉතුරු වෙන්නේ අධ්‍යාපන විතරයි කියලා හිතාගෙන ඉගෙන ගත්ත එක තමයි මට ලැබුණ ලොකුම අභියෝගය. ඉතින් මම හිතනවා මම ඒක ජය ගන්න මට පුළුවන් වුණා කියලා ඒක. සෑහෙන සංවේදී සහ විශාල බරක් තියෙන කතාවක් ඇත්තටම. ඉතින් කාන්තාවක් විදිහට කාන්තාව කොහොමද සමාජය අනාරක්ෂිතයි කියන එක අපි දන්නවා. එතකොට දියණියක් වශයෙන් මේ එන ගමනේදී මේ අභියෝගයට මුහුණ දෙන දියණිවරු ගොඩක් ඉන්නවා සමාජයේ. මේ ඔබ ආපු පාරේ තවදුරටත් එන දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් මෙහෙම කාන්තාවක් විදිහට මෙහෙම හුදකලා ගමනක් එද්දී ඉතාමත් අනාරක්ෂිත පරිසරයක තමයි අපිට රෝපණය වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ තත්වයක් ඇතුළත කොහොමද ඔබගේ ආදර්ශය සහ උපදේශය මොකක්ද ඒ වගේ තනිවම ගොඩනගෙන දියණියකට කාන්තාවකට තමුන්ගේ ආරක්ෂාව තමුන් විසින්ම සලසගන්නේ කොහොමද? ඒකට තියෙන ආරක්ෂණ ක්‍රමෝපායන් මොනවද? මෙහෙමයි මම දකින විදිහට මමත් දැන් අද මෙතන ඇවිල්ලා මෙහෙම කතා කරාට මමත් ওই විදිහට අනාරක්ෂිතව කියන්නේ මම සමහර වැරදි තීරණ මත මටත් ප්‍රශ්න අවස්ථා තියෙනවා. ඉතින් මම දන්නවා මම වගේම තවත් නිවාසවලින් එළියට යන තරුණියෝ ඉන්න එක මගේ සහෝදර සහෝදරි ඉන්නවා. ඉතින් අර අපි තේරුම් ගන්න ඕනි අපිට අර අපි නිවාසය ඇතුළේදී හැදිලා කන්න බොන ටික වෙලාවට හම්බ වෙලා කාසටහනකට වැට්ටික් කරලා ඉස්කෝලේ ගිහිල්ලා හැම පහසුකමක්ම අපිට ලැබිලා ඉවරලා අපිට ඇත්තටම අර කියනවා වගේ ගෙදරක අම්මා කෙනෙක්ගේ ආදරය පූර්ණ වශයෙන් ලැබෙන්නේ නැති එක විතරයි වෙන්නේ. මොකද සාමාන්‍ය ළමයි 40කට එක අම්මා කෙනෙක්ගේ ආදරය ලැබෙන්නේ. ඉතින් ඒක බෙදිලා යනවා. ඉතින් අර පූර්ණ වශයෙන් තමන්ගේම කුසින් ඉපදුන අම්මගේ තාත්තගේ ආදරය විතරයි නොලැබෙන්නේ. ඉතින් එතනදී අපි එළියට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ තනි ආදරයක්. අන්න ඔතන තමයි ගොඩක් කට්ටිය හිර වෙන තැන. ඒ කියන්නේ දැන් ළමා නිවාසී ඉන්නවා, කන්න බොන්න හම්බ වෙනවා, හැමදේම ලැබෙනවා. 18න් එළියට යන්න ඕනේ ළමයි. ඒ එළියට යනකොට ඒකට සූදානම් නැත්තම් අන්න ඔතන තමයි ළමයිගේ අනාරක්ෂිත බව මේ ඇත්තටම මතුවෙන්නේ. මොකද එළියට ගිහිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? කවුද අපි ආශ්‍රය කරන්න ඕනේ? මොකද ජීවත් වෙන්න ඕනේ බෝඩින් හවුස් වල. ඒතකොට බෝඩින් එකක් ඇතුළේ අපි ඉන්නේ කොහොමද? තනියෙන් උයා පියාගෙන කන එක කොහොමද කරන්නේ? මේ හැමදේම අපි දැනගෙන තමයි එළියට යන්න ඕනේ. දැන් මම ගත්තොත් මම කියන්නේ අපි සාමාන්‍ය නිවාස ඇතුළේදී අපිට තියෙනවා මේ මෙහෙම කණ්ඩායම් වලට බෙදනවා. සතිය දවස් 7ට කණ්ඩායම් වලට බෙදනවා. උයන්න තියෙන කට්ටිය, ඔයාලා කුස්සිය හදන කට්ටිය, ඔයාලා තමයි අතු ගාන ඉන්න කට්ටිය, ඔයාලා තමයි ටොයිලට් හොදන කට්ටිය. මෙහෙම බෙදනවා. අර ඒක ඒ දවස්වල දැන් මම මීට අවුරුදු 10කට 14කට කාලින් මේ කියන්නේ. එතකොට අපි පුරුදු වෙනවා අපේ වැඩ කරගන්න. එතකොට අපි උයන්න දැනගන්නවා. අපි දන්නවා අපි තමන් ඉන්න තැන අස් කරගන්න ඕනේ කියන එක අපි දන්නා. මේ ඔක්කොම පුහුණු වෙලා ඒ අතරට ලයිෆ් ස්කිල් කියන එක. ඒ කියන්නේ
මිනිස්සෙක් වඳුනගන්නේ කොහොමද? අඩුම තරමේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක අපි දරාගන්නේ කොහොමද? Taman තනියමද? ඒව කොහොමද? මේ වගේ ලයිෆ් ස්කිල් කියන එක අපි ඇත්තටම ළමයිට පුරුදු කළා තමයි එළියට එවන්න ඕනේ. එහෙම නැති වුණ තැන තමයි ළමයි ඇත්තටම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. දැන් මම කොච්චර කිව්වත් මටත් අපිට කියන ඇතුළේ ඉන්නකොට සමහරලාට ගොඩක් වෙලාවදී හවසට හැමදාම තියෙනවා පවුල් හමු කියලා. එතනදී කියලා දෙනවා මේ සමාජය මෙහෙමයි මේ වගේ වෙන්න පුළුවන් සම්බන්ධතා පටන් ගත්තොත් මේවා වෙන්න පුළුවන්. ඔයාලා නිවාසයෙන් පැනලා ගියොත් එහෙම මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා අපිට කියලා දෙනවා. නමුත් මම නිවාස ඉන්න කාලෙත් මමත් එළියට ආවට පස්සේ මමත් ඇත්තටම බලාපොරොත්තු වෙලා මම හොඳට ඉගෙන ගත්ත එක ඇත්ත. නමුත් අර ආදරය කියන තැනදී තමයි අපි හිර වෙන තැන. එතනදී දැන් මගේ ඇතුළේ දැන් මම දැන් විවාහක වුණත් ඊට පෙර මගේ ප්‍රේම සම්බන්ධතා 3ක් විතර තිබිලා තියෙනවා. ඉතින් ඒවා අඳුන ගන්න බැරි වෙලා අතරම ජීවිතේ සමහරලාට වරදින්න පවා අවස්ථා තිබුණු තැන්. නමුත් ඒ වගේ ගැලවිලා එක්ක වාසනාව අනිත් එක මොලේ කල්පනා කරන එක සහ අපි දැනගන්නවා අපි ඇතුලේ මෙච්චර කාලයක් ආරක්ෂිත වෙලා හිටියා. එළිය මෙහිමයි එකපාරක් අපි තැනකදී රැවටුණා නම් මිනිස්සෙකුට මං කියන්නේ නිවාසයෙන් එළියට විශේෂ ළමයිට මං කියන්නේ විශේෂයෙන්ම නිවාසයෙන් එළියටනකොට ආදරය කියන එක තමයි මුල කියලා හිතාගෙන පණින්නේ. ඒක මට කියන්න බෑ ඒක 100%ක් ඒ ළමයිගේ වරදක් කියලා. මොකද ළමයි බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඉතින් එළියට ආව ගමන් හොයන්නේ ආදරය සහ සල්ලි. ඒක තමයි ඇත්ත කතාව. රටේ ජීවත් වෙන දැන් සල්ලි අවශ්‍යයි. ඒකට ඒ බෝඩින් ෆී එක ගෙවා ගන්න හරි. ඉතින් මෙයාලා ඉක්මනින් හම්බ වෙන පළවෙනි කෙනා එකක් පටන් අරගෙන එළියට ගියොත් එතනදී තමයි එයාලගේ ජීවිතය ආරක්ෂිත අනාරක්ෂිත කියන තීරණය වෙන්නේ. හරි කොල්ලෙකුට හම්බුනොත්, හරි සුවාම් පුරුෂයෙකුට ලැබුණොත් ගොඩ. නැත්තම් ඇත්තටම අනාරක්ෂිතයිම තමයි. කාන්තාවක් කොහොමත් අනාරක්ෂිතයි. අපි කියනවා හැම වෙලේම කාන්තාවට පරිස්සම් වෙන්න කියලා. නමුත් අපි කාන්තාවටම පරිස්සම් වෙන්න කියන්නේ නැතුව අපිට ඊට එහා දෙයක් හිතන්න තියෙනවා. කාන්තාව හුඟක් වෙලාවට තමුන්ගේ සමීපතම අය ඉදිරියේ දැඩිසේ අනාරක්ෂිතයි. එතකොට සමාජය ඉදිරියේ කොහොමත් අනාරක්ෂිතයි. එතකොට ඒ වගේ තත්වයක් ඇතුළත අපි කාන්තාවට විතරක් ඔයා පරිස්සම් වෙන්න කිව්වට ඒක ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ අදහස. ඒ වගේ තත්වයක් තුල එතකොට මේ සමාජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මීට වැඩිය අත්වලක් උපකාරයක්. කොහොමද සමාජය විසින් මේ හුදකලාව ගොඩනගෙන කාන්තාවකට ඒ කාන්තාවකගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න සමාජයෙන් මොනවද විය යුත්තේ? සමාජය කොහොමද ආකල්පමය සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන්ගේ හැඩහුරුව සකස ගන්න ඕනේ කොහොමද? සමාජයෙන් මේ වගේ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන කාන්තාවන්ට සමාජයෙන් විය යුත්තේ කුමක්ද? ඔව් ඒකට මම මෙහෙම උත්තර දෙන්න කැමතියි. මොකද මගේ වටේ ඉන්නවා ගොඩාක් හොඳ යාළුවෝ පිරිසක්. එතකොට ඒ යාළුවෝ අතර ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ගොඩක් යා හොඳ යාළුවෝ ඉන්න එක විශ්වවිද්‍යාලයේ හිටපු යාළුවෝ නිවාසයේ හිටපු යාළුවෝ මෙහෙම ඉන්නවා. ඉතින් අපි අතර තියෙනවා හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක්, හොඳ වටහා ගැනීමක්. ඕනම තැනකදී අපි ආරක්ෂා කරගන්නවා කියන එක. එතන ගැහැණු පිරිමි ભેදයක් නැහැ. එතකොට ළමා නිවාසයකින් ඉඳලා අවුරුදු 18 සමහර ළමයි අවුරුදු 19න් 20න් එළියට එනවා ඒලවල කරලා වගේ එහෙම එළියට එන ළමයි ඉන්නවා. එතකොට මෙයාලා එළියට ආවට පස්සේ අපි හිතමු බෝඩින් එක ජීවත් වෙනයි කියලා. ඒ බෝඩින් එක ජීවත් වෙනවා නම් මම දන්නවා තරමින් බෝඩින් වල සමහර ළමයි ඉන්නවා අපි අඳුරන ළමයි ඉන්නවා කියන නිවාසෙන් එළියට ගිය ළමයි. බෝඩින් ඇතුළේදී සමහර වෙලාවට ඇත්තට මේ ළමයිට බෝඩින් ෆී එක හොයාගන්න මහා ලොකු රස්සාවක් කරන ළමයි නෙමෙයි අපි ඉන්නේ. එතකොට මං හිතන සමාජයට ලොකු වගකීමක් තියෙනවා මේ වගේ ළමයිට කියන්නේ මං කියන්නේ විශේෂ කරන්න ඕනේ කියලා. මොකද අපි විශේෂ කොට සැලකිත පිරිසක් නෙමෙයි. නමුත් අවධානය යොමු කළ යුතු පිරිසක්. එතකොට මං හිතනවා මේ ළමයින්ට අපි තුමු බෝඩින් ෆී එක සමහරවිට 20000ක් සමහරවට තියෙනවා. සමහර පොඩි කාමරයක් වුණා දැන් රුපියල් 6000 7000කට එහා යනවා. අනිවාර්යයෙන්. ඉතින් පඩිය 25000ක් වෙලා අරක 7000 ගාණක් කියලා වෙදලා ළමයි ඇඳුමක් අරගෙන ළමයි කාලා බිලිනකොට හරි අමාරුයි. ඒතර සමහර වෙලාවට අපි තුමු යාලට බිස්නස් එකක් කරනවා නම් මේ මොන දේ කරත් සමහරලාට අර කට්ටිය ළමා නිවාසයක ළමයෙක් කියලා එහෙම විශේෂයක් නොකලත් අර ගාණ එන්න වැඩි කරනවා කිව්වද බෝඩිමේ අර ළමයි එක කොහොමද දරාගන්නේ සමහර වෙලාවලදී මට මේක කරා ගන්න බෑ මට දැන් මේක කර ඇති කියලා හති වැටෙනවා දැන් මම දන්න සමහර ළමයි ඉන්නවා මටම කතා කරලා කියනවා මම දැන් රෙන්ට් එකක් ගෙවනවා 25000 30000ක් එතකොට මම කාලා බීලා ඉන්න ඕනේ මගේ පඩි මට හම්බෙන්නේ දවසේ පඩියක් මම කොහොමද මේ විදිහේ රෙන්ට් එකක් ගෙවන්නේ මට ඒක කරගන්න අමාරුයි සහ මට එපා වෙලා තියෙන්නේ කියලා රෑ 12ට 11ට කෝල් කරන ළමයි ඉන්නවා. ඉතින් සමාජයට ලොකු වගකීමක් තියෙනවා මේ වගේ ළමයින්ට ඒ කියන්නේ විශේෂ කොට නෙමෙයි නමුත් අවස්ථාවක් දෙන්න. ජීවිතේ මොකද තව අවුරුදු 25ක් 30ක් වෙනකන් පොඩ්ඩක් ඒ ළමයා අර ඇතුලේ ඩිපෙන්ඩ් වෙලා ඉඳලා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න යන්නේ. එතකොට ඒ ඉන්ඩිපෙන්ඩන්ට් එකට සපෝට් එකක් දෙන එක. සහ ඒ වගේ ළමයි දිහා බලන ක්‍රමය. සමහර වෙලාවට තිබුණ වැරදි මත තිබුණා ළමා නිවාස වල ළමයි එන්නේ අතවර වෙලා එහෙම මත තිබුණා ඉස්සර. අතවරලා වෙච්ච ළමයි එන්නේ කාත් කවුරුත් නැති වෙච්ච ළමයි ඉන්නේ එහෙම අර එක එක විවිධ මත තිබුණා. අනාථ කියන වචනේ පාවිච්චි කරපු දේවල් තිබුණා. අත අනාථ කියන වචනේ දැන් පාවිච්චි කරනවා අඩුයි. නමුත් ඒ වචන භාවිත කරන ප්‍රතිශතය වැඩි වෙන තිබුණා. එතකොට අර
මේ වගේ දේවල් නැතුව මං හිතන්නේ ඒ ළමයෙකුට මේ උපරිම සපෝට් එක දෙන්න පුළුවන්. අපි හිතමු තමන්ගේ කම්පැනි එකේ වේකන්සිස් තියෙනවා නම් මේ ළමයිගේට බලලෙවලා වේකන්සි එකක් දෙන්න පුළුවන් නම් එතකොට අපි හිතමු අර අපි තියෙන කෙනෙකුට නැති කෙනෙකුට දෙන්න පුළුවන් වගේ මේ වගේ විශේෂයෙන්ම ළමයින්ට අපි හිතමු අධ්‍යාපනික මට්ටම 100% හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ළමයිට වෙනම හැකියාවක් තියෙනවා. එතන මේ හැකියාවන් අඳුරගෙන තව කාටට පුළුවන් නම් මේ ළමයට සපෝට් එකක් දෙන්න. අර මං හිතන්නේ අර ඇතුලේදී හොඳට හැදිලා එළියට ආපු ළමයාට සමාජයෙන් තමයි ලොකු සපෝට් එකක් දෙන්න ඕනේ මේ තැනට එන්න. මම හිතන්නේ සමාජෙට ලොකු වගකීමක් තියෙනවා නිවාස වලින් එළියට ආපු ළමයින්ව අයිඩෙන්ටිෆයි කරගෙන ඒ ළමයින්ගේ හැකියාවන් අඳුරගෙන ඒ ළමයින්ට තමන්ගේ තනින් අවස්ථාවක් දෙන්න. මොකද කවදා හරි දවසක ඒ ළමයි ඉහළට යනවා. අපි දන්නේ නැහැ මේ තැන නිවාස ඇතුලේ කොච්චර හිතුවක්කාර දඟ ළමයෙක් වුණත් අනාගතේ කොතනදීද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි ඒ දෙන සපෝට් එක සමාජයෙන් දෙන සපෝට් එක සහ පිළිගැනීම තමයි ළමයෙක්ගේ අනාගතය ඇත්තටම නිර්මාණය කරන්නේ. ඉතින් අධ්‍යාපනයේ ඇත්තටම මේ වගේ හුදකලා ගමනක් කෙන කාන්තාවකට කොයිතරම් වැදගත්ද? අපි දන්නවා අධ්‍යාපනයේ කාට වුණත් වැදගත්. නමුත් මේ වගේ හුදකලා ගමනක් කෙන කාන්තාවකට අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද කියලා අපි පොඩ්ඩක් කතා කරොත් මම හිතනවා මේ ගමනේ මග එන දරුවෝ ඇති. මේ දරුවන්ට සමහරවිට අධ්‍යාපනයේ වටිනාකම වැදගත්කම මොකක්ද අධ්‍යාපනය විසින් ඔවුන්ව කවදා හරි කොතනද නගා සිටවන්න පුළුවන් කියලා උන්ට අවබෝධයක් නොතියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුංචි ඕදනක් සමගම ඔබේ කතාවත් අපි මෙතනදී ප්‍රතිනිර්මාණය කරමු. අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද තනිවම ගොඩ නැගෙන කාන්තාවකට? ඒක ඇත්තටම අධ්‍යාපනය කියන එක මං හිතන්නේ මට ගොඩක් වැදගත් වුණා. ඒකට හේතුව තමයි මම ගෙදර ඉන්න කාලේ මං ගොඩක්ම ඒ කියන්නේ අවුරුදු 10කට කලින් මං ගෙදර ඉන්න කාලේ මට ලොකු හැකියාවක් තිබුණා ලස්සන අකුරු ලියන්න පුළුවන් සහ මට හොඳට කවි ලියන්න පුළුවන් නිස්සස් ලියන්න පුළුවන්. ඉතින් ඒ මගේ ගෙදරදී මට සිදු වුණු ගොඩාක් සිදුවීම් මම ඇත්තටම අකුරු කරන්න පුරුදු වුණා. ඒක තමයි මගේ මුල්ම අධ්‍යාපනයේ මම දැක්කේ මට ඒ හැමදේම ලියන්න පුළුවන් වුණා. ඒ හැමදේම අතන මම අවුරුදු 10න් ගෙදරින් එළියට එනකොට මම හැමදේම ප්‍රශ්නයක්ම ගෙදරුණ හැමදේම ලියලා තමයි මම ඉස්කෝලේට බාර දුන්නේ. ඒ ලිවීම කියන එක තමයි මගේ ඇඟේ තිබුණේ. ඉතින් ඉස්කෝලේ ඇතුළේදීත් මම ගොඩක් වෙලාවට මම අත්තකුරු තරඟ වලට, කාව්‍ය රචනා තරඟ වලට එහෙම අවස්ථාවන් ගොඩක් ලැබුණු කෙනෙක්. එතකොට ඉස්කෝලේ ඇතුළේ මාව ටිකක් කැපිපෙනෙන තැනට ආවේ එකක් මම සින්දු කියනවා, ඔය නටනවා, ඒ දේවල් මම ගොඩක්ම කරපු දේවල්. සමහරවිට සින්දු කියන්න ඇත්තටම බෑ. නමුත් කියනවා. නමුත් ඒක අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් මම ඒ කියන්නේ අපි පොතපතේ දැනුම විතරක් නෙමෙයි සමාජ මිනිස්සුන්ගේ ආශ්‍රය ගන්න එකත් තේරුම් නිසා තමයි මම අවුරුදු 10න් ගෙදරින් එළියට ආවේ. එතකොට ඒ ඇවිල්ලා මම ළමා නිවාසෙ ඉන්න කාලේ නිවාසෙ ඉන්නකොට මම දකිනවා අපි ගොඩක් කට්ටිය ඉන්නවා. අපි 40ක් විතර ඉන්නවා නිවාසෙ ඇතුලේ. එතකොට අපි එකිනෙකාගේ අධ්‍යාපන මට්ටම් වෙනස්. සහ මම හැමදාම දැක්කේ නිවාසෙ ඉන්න ලොකු අක්කලා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා ඉන්නවා. එතකොට එයාලා ඉස්කෝලේ ලොකු තැන්වල ඉන්නවා. එතකොට එයාලට ආඩම්බරයක් අපිත් තැනකට ආවොත්. සහ ඒ ටික කාලයක් යනකොට තේරුණා අපිට අර ඉගෙන ගත්තේ නැත්තම් මෙතන ඉන්න බෑ. මොකද සමහර අක්කලාට සිද්ධ වෙන දේවල් අපි දකිනවා. සමහර අක්කලා ඕලෙවල් ෆේල් වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් හොයලා දීලා ඒ කියන්නේ අපි තුමු බාරකාරයෝ ඉන්නවා නම් ගෙදරට බාර දෙනවා. එතකොට අර ඇතුලේ අපි එතකොට බය වෙනවා අපි ඉගෙන ගත්තේ නැත්තම් ඕලෙවල් ෆේල් වුණොත් එහෙම සමහරවිට අපිටත් කොහෙට හරි යන්න වෙයි. ඒ තත්ත්වෙදි දැන් මගේ පැත්තට ගත්තොත් මම දන්නවා මට බාර ගන්න කවුරුත් නැහැ. මම ඉගෙන ගන්න ඕනේ. එතකොට මට පොඩි කාලේ ඉඳන් මම උසාවිය පොලිසියත් එක්ක ගැටුණු කෙනෙක් විදිහට මට හීනයක් තිබුණා ලෝය කෙනෙක් වෙන්න. ඉතින් මම මේ හැමදාම වගේ පාඩම් කරන්න ගත්තේ. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් වලට වඩා මම ඒ සයිඩ් එක ගැන ගොඩක් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. හැබැයි තාමත් මං හිතන්නේ පරක්කු නෑ ඒ හිණට යන්නේ. මම ඉතින් ඒක ඒ හීනේ ගැන හිත හිටියේ. ඒ අතරතුර මගේ අතර මම උසාවියට අවුරුදු 8ක් විතර මම කන්ටිනියස්ලි ගිය කෙනෙක්. ඒවත් එක්ක මම දන්නේ මං ඇයි කියලා. මම ඒක ටික ටික මට ලෝය කෙනෙක් වෙන එක මට හිතුණා මේ මෙයාලා බොරු කියනවත් දන්නේ අර ඒ වගේ එකක් අදහසක් එනවා සමහර තැන්වල. මොකද අපිට මගේ ජීවිතේට ඇත්තරම වටිනාකමක් ලැබීමත් එක්ක මගේ උසාවියේදී ඒ තීරණත් එක්ක මට හිතුණා මේ සමහරට ලෝයස්ල බොරු කියනවත් ඇති. අර ඒකට සමාජ මතයක් තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක මට හිතුණා නෑ මට මේක කරන්න හොඳ නෑ. මීඩියා වලට ගියා නම් හරි මේ ගොඩක් කට්ටියට මට ඇත්තටම දවසට මට ඇග්‍රෙසිව් නෙමෙයි ඒක. ඒක තිබුණා නෑ මට සමහර තැන්වල වෙන අසාධාරණ මම මාධ්‍ය හඬ නගන්න ඕනේ. ඒකට මේක නෙමෙයි හොඳ මීඩියා. එහෙම මම ඒ දවස්වල හිතුවා. ඉතින් ඒ නිසා මම ඒ පැත්තට යන්න බෑ. මට ගොඩක් ආසාවක් තියෙනවා ඊට පස්සේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. ඉතින් මම ඒ පැත්තෙනුත් දැන් නිවාස ඇතුළේ ඉන්න කාලේ අපිට කොච්චර ආසාවක් තිබුණත් අතිරේකව ගිහිලා අරක කරන්න මේක කරන්න ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙනවා අඩුයි. එතකොට මම මේ ඕලෙවල් විභාගේ පළවෙනි පාර ඇත්තටම ෆේල් වෙනවා. හේතුව උනේ මම නුවර නිවාසෙ දැන් අතර නිවාසයේදී 10 වසර 3 වෙනි වාරේ. එතකොට මගේ හොඳම යාළුවෝ ටික කැඩිලා. ඒකත් එක්ක මම පොඩ්ඩක් තරහෙන් හිටියා. ඉතින් ඒවත් එක්ක මමම හිතලා මම අධ්‍යාපනය අතෑරියා. අතෑරලා එනකොට මම විභාගේ අතරම ෆේල් වෙනවා පළවෙනි පාරේ. නමුත් අධ්‍යාපනයේ වටිනාකම මට හොඳටම තේරුනේ මම නතර කරලා ඉන්න කාලේ මම උතර සාරෝද නිවාසිකේ හිටියේ. යාලා තීරණය කරා නෑ මේ ළමට උතර ඉගෙන ගන්න පුළුවන්.
විභාග ෆේල් හැබැයි ඉගෙන ගන්න පුළුවන්. තව අවස්ථාවක් දෙමු. සාමාන්‍යයෙන් දෙවෙනි අවස්ථාවක් දීලා නිවාසික ළමයෙක් රඳව ගන්න ප්‍රමාණය අඩුයි. එතකොට ඒ අවස්ථාව එයාලා අයිඩෙන්ටිෆයි කරගත්තා මට ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට මට ඉංග්‍රීසි හොඳට පුළුවන්. එතකොට එයාලා මාව ඒ පැත්තෙන් ඉස්සරහට යවන්න ක්ලාසස් වලට යවන්න ඒවට පටන් ගත්තා. ඊපස්සේ මම කල්පනා කරා මේ නෑ මම ඉගෙන ගන්න ඕනේ. දැන් මං අවුරුද්දක් මං විභාගය කළා ෆේල්ලා මං ඒ නිවාසෙටලා ඉන්නවා. මම මොකක් හරි කරන්න ඕනේ කියලා. පස්සේ මං දෙවෙනි පාර කරේ අවුරුද්දකට පස්සේ. සමහර 2007 ඕලෙවල් විභාගය කළා මං හොඳට පාස් වුණා. ඒ පාස් වුණාට පස්සේ ඒලෙවල් කරන්න මට ඕන නිවාසයක් ඉල්ලන්න උසාවියෙන් අවසර තිබ්බා. ඊට පස්සේ මම කොස්ගම අවිස්සාවේලා ඉස්කෝලේට ආවේ. ඒ ඉස්කෝලේ ඇතුළෙත් මම විවාද කණ්ඩායම, එතකොට මාධ්‍ය ඒකකය, ශිෂ්‍ය නායක මණ්ඩලය මේ හැම එකම නියෝජනය කරා. ඇත්තටම මේක තමයි අපි ලබපු අධ්‍යාපනයේ වටිනාකම. නිවාසික ළමයෙක් කියලා අර කොන්වීමක්වත් එහෙ පැත්තවත් නෑ. ඉස්කෝලේ හොඳ අවස්ථාවන් දුන්නා. එතකොට ඒ අධ්‍යාපනය ලැබලා ඉන්නකොට මට එතකොට අවුරුදු මම හිතන්නේ 19ක් යනලා. නමුත් දැන් නිවාසයෙන් අයින් වෙන්න ඕනේ කාලේ. නමුත් මාව රඳව ගත්තා. මොකද ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මාව සාරෝදය ඇතුලේ තියාගෙන මාව පිටරට යවුවා. ඉගෙන ගන්න අප ශිෂ්‍යත්වයෙන් මාව ඉන්දියාවට යවුවා. එතකොට මම හින්දි භාෂාව, ඉංග්‍රීසි භාෂාව මේ භාෂා දෙකම ඉගෙනගෙන ඔක්කොම කළා තමයි අවුරුදු 3කින් ලංකාවට ආවේ. ඒ අධ්‍යාපනය ලැබපු නිසා තමයි එච්චර දුරට මම අදටත් මේ විදිහට වෙලා කතා කරන්නේ සහ නිවාසයකට ගිහිලා තව ළමයෙකුට කියන්න ඔයාලා ඉගෙන ගන්න ඕනේ කියන එක කියන්න පුළුවන් උනේ මම මේ පොතපතේ අධ්‍යාපනය හරිය ඒ විදිහට ලැබුවා. ඒතකොට සමාජීය පැත්ත අපි ලබන අත්දැකීම ඊට වඩා වෙනස්. දැන් මම කවදාවත් ප්ලේන් එකක ගිහිල්ලා නැහැ. ඉතින් අපි නිවාසය තුලින් එක අපි ජීවිත උඩ බලාගෙන ප්ලේන් එක දිහා බලනවා මිස ඉතින් මාත් එක තව නිවාසයක ළමයි දෙන්නෙක් ගියා. ඇත්තටම යාලා හරි බය වුණා. එක ළමෙක් ආපස්සට ආවා මාස 3. අර බය. නමුත් අපි සමාජය තුළ ගැවසිලා ඉස්කෝලේ යන කාලවලත් අපි හැමදේම බාහිර දේවල් වලටත් අධ්‍යාපනය කියනවා අපි පොතපත විතරක් නෙමෙයි. ඒ බාහිර දේවල් වලට අධ්‍යාපනය තමයි හැමදේම දැනට අපිට අර දරා ගැනීම කියන එකද, තනිවීම කියන එකද. මොකද සමහර ළමයි බය වෙනවා නිවාස තුළ මෙච්චර කාලයක් හිටියා දැන් අපි රටකට ගිහින් ඉන්නේ කොහොමද? අර ඒක තියෙනවා. නමුත් මට එහෙම උනේ නැහැ. ඉතින් අර බාහිර මිනිස්සුත් එක්ක ගැවසෙන එක අපේ හැකියාවන් පෙන්නගෙන යන හැම අවස්ථාවම ප්‍රයෝජනට ගන්න එකෙන් තමයි මම හිතන්නේ මට ඒ තැන ලැබුණේ. ඉතින් අධ්‍යාපනය කියන එකේදී මම ඒකයි ළමයිට කියන්නේ අපි නිවාස තුළ ඉන්න ළමයිට විශේෂයෙන් කියන්නේ බාහිරව තියෙන ඉස්කෝලේ හැම දෙයකම සම්බන්ධ නේ. ඒව තමයි අපිට දරා ගැනීම උගන්වන එකම දේ. ඉතින් අර එතකොට විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය දෙකම එකට අරගෙන අපිට අධ්‍යාපනය ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ තනියම වෙන ගමනේදී විශාල වශයෙන් තමුන් ගාව තියෙන්න ඕනේ දැවැන්ත ආකල්ප ප්‍රමාණයක්. තමුන් තුල තමුන් තනියම හරි ගොඩනගා ගන්න ඕනේ දැවැන්ත ආකල්ප ප්‍රමාණයක් නැත්තම් මේ ගමනේදී තමුන්ට ආරක්ෂා වෙන්න බැරි වෙනවා. අපි කියනවා සර්වයිව් වෙන්න බැරි වෙනවා. එතකොට කොහොමද මේ සමාජයේ මොනවද තියෙන්න ඕනේ මේ තනි ගමන එන මිනිස්සුන්ගේ? මේ තනි ගමන එන මම අර වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඔබතුමිය කිව්ව කලින් කිව්ව වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. අනාතයි කියන වචනේ අපිට පාවිච්චි කරන්න බෑ. ඒක ඊටාම අසාධාරණයි. මොකද අපි කවුරුත් අනාත නැහැ. අපි කාගෙන් හරි විහිවෙච්ච මිනිස්සු. එතකොට අපි කවුරුත් අනාතයෝ නෙවෙයි. ඉතින් හැබැයි කවුරු හරි විසින් අපිව මේ ලෝකෙට ගෙනල්ලා දාලා අපිට අපේ ගමන තනියෙන් යන්න බල කරලා තියෙනවා නම් එහෙම තනියෙන් යන්න බල කිරීමට ලක් වෙච්ච අයට මොනවද තියෙන්න ඕනේ ආකල්ප මේ ගමන යන්න නම් ශක්තිමත්ව කිසිම අතුරු අන්තරාවකට ලක් නොවි තමුන් තනියෙන් පරිස්සම් වෙලා මේ ගමන යන්න මොනවද තියෙන්න ඕනේ ආකල්ප? ඒකට දීර්ඝ වශයෙන් උත්තර දෙනකොට වඩා මම කැමතියි කියන්නේ එකම දේ ආත්ම විශ්වාසය. මොකද තමන්ට තමන් ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න ඕනේ. එකම පළවෙනිම දේ. අනිත් එක තමයි තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. සාඩුම ධර්මයේ තමන්ට එකම එක හීනයක් හරි තියෙන්න ඕනේ. මොකද ඒ හීනයක් තියෙන මනුස්සයාට තමයි අතර මෙහිණට යන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍ය හීන දෙක තුනක් තියන් හිටියා. මොකද මම සාන්නවා මම මේක වටනොත් මම මේකට යනවා කියලා. මම ඒකයි මිනිස්සුන්ට ගොඩක් වෙලාට මම නිවාස වලට ගිහලා ප්‍රෝග්‍රෑම් වලදී මම ළමයිට යෝජනා කරන්නේ එක හීනයක ලඟු වෙන්න එපා. ප්ලෑන් AB තියෙන්න ඕනේ. විකල්ප අවස්ථා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරලාට මේ පුරුදු වෙලා තියෙනවා මම ටීචර් කෙනෙක් වෙනවා කියලා හිතේද ඒක බැරුණොත් එහෙම එක්ක සුසයිඩ් එක්ක වෙන මොන හරි දෙයක්. ඉතින් අර ප්ලෑන් දෙක තුනක් තියාගෙන ඉන්නකොට මම මේක නැත්තම් මේක කරනවා. මම හිතන්නේ තනියෙන් ගමනක් යනකොට තියෙනවනේ එකම දේ තමයි කමක් නැහැ. මම අපි තුමුද බෝඩිම මට මේ බෝඩිම අවුල් නැති වුණොත් එහෙනම් මම අඩුමතරම යාළුවෙක් ගෙදර හරිනවා. යාළුවෙක් ගෙදර මම තනියම කොහොම හරි ජීවත් වෙනවා. මේ බෝඩින් ෆී එක මට ගෙවා ගන්න අමාරු නම් මම කමන්න මම ඒක කොහොම අර පුළුවන් කියන පොසිටිව් මේ එක තමයි මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ. මගේ ජීවිතේ මට මම දැන් මෙහෙම කතා කරාට මම අනන්ත වැටලා තිබුණා දැන් තියෙනවා. නමුත් මම හිතනවා මම ඒ පොසිටිව් හිතන එක සහ පුළුවන් තමන්ට පුළුවන් තරමින් තව එකෙක් ගොඩ ගන්න හදන උත්සාහයෙන් තමයි අපේ ජීවිතේට ගොඩක් දේවල් ලැබෙන්නේ. පවුලක් එක්ක ජීවත් වෙන ළමයිටත් කොච්චර ප්‍රශ්න තියෙනවද? අනිවාර්යයෙන්. පවුලක් ඇතුළේ ජීවත් වෙන ගමන් සියදිවි හානි කරගන්න දරුවෝ කොච්චර ඉන්නවද ආදරේ කරුණාව ලැබිලත්. එතකොට මේ වගේ හුදකලා ගමනක් යන දරුවෙක්ට කොයිතරම්නම් අභියෝග තියෙන්න පුළුවන්ද? කොච්චර අමාරුද දැන් මේ කියන අහගෙන ඉන්නකොටත් මට හරිම ඇඟට වෙහෙසක් හිතට වෙහෙසක් දැනෙනවා. කොයිතරම් දේවල් තියෙනවද කල්පනා කරන්න අවුරුදු 18න් පස්සේ මම කොහොමද එළියට යන්නේ? කොයිතරම් වගකීමක් තියෙනවද? එතකොට මේ වගේ දරුවෝන්ව බලාගන්න එක රජෙත් වගකීමක්.
අනිවාර්යයෙන්. මොකද මම හිතනවා ගොඩක් මේ වගේ ඉන්ටර්වියු වලදී මම කියලා තියෙන දේ තමයි සාමාන්‍යයෙන් ළමා නිවාසයෙන් එළියට ළමයෙකුට මුකුත් නැතුව යන්නේ. ඇත්තම කිව්වොත් මුකුත්ම නැහැ. සාමාන්‍යයෙන් අපි තුන් පවුලක හැදෙන ළමයෙක් අවුරුදු 18ක් වුණාට පස්සේ දැන් ඔයා නිදහස් වා දැන් යන්න කියලා එළියට දාන්නේ නැහැ. ඉතින් ළමා නිවාසයක ළමයෙක් 18 සම්පූර්ණලා හරි 19 සම්පූර්ණ වයස සම්පූර්ණලා ඉගෙනගෙන අවසර එයාලා එළියට යන දවසක් තියෙනවානේ. මම රජයට මම කලින් කීප වාරයක් නියෝජනය කළා මේ ළමයින්ට අඩුම තරමේ බිම්මගලක් නැහැනේ. අඩුම තරමේ ඉඩම් කෑල්ලක්. පර්චස් 5ක 6ක ඉඩම් කෑල්ලක් මේ ළමයිගේ නමට දෙන්න. මොකද කිසිම දෙයක් නැති ළමයිනේ. මේ ළමයිගේ නමට දෙන්න ඉඩම් කෑල්ලක්. කවදා හරි දවසක රස්සාවක් කළා මට ඉඩමක් තියෙනවනේ කියලා අඩුම තරමේ එක ගෙයක් හදාගනි. මොකද ළමයි මුණ දෙන ලොකුම අභියෝගය තමයි ඉන්න තැනක් නැති එක. එතකොට අර කියන දේ ඉඩම් කෑල්ලක් හරි තමන්ගේ නමට තියෙනවා ළමයාට ඒක හරි සතුටක්. මට අඩුම තරමේ ඉඩමක් හරි තියෙනවා කියලා හිතන්න පුළුවන්. අනිත් එක තමයි මේ දැන් මේ වගේ දරුවෝ ගිහිලා ප්‍රේම සම්මත පටගෙන හරි අපි හිතමු විවාහ සම්බන්ධය දක්වා විවාහය දක්වාම සම්බන්ධතා දුරට ගියාම සමහර ලාවට අනිත් පාර්ශවයෙන් අහන ප්‍රශ්නේ තමයි මොනවද තියෙන්නේ දෙමාපියන් අතරට කමක් නැහැ මොන හරි දීලා තියෙනවද නිවාසයෙන් මොන හරි දීලා තියෙනවද අර ඒ වගේ ප්‍රශ්න අහන තැන් තියෙනවා සමහර ළමයිට දැන් ඒක වාසනාවකට මට නැහැ නමුත් මම කියන්නේ අර එහෙම ළමයිට මුණ පාන වෙලා තියෙනවා සහ ඒ ළමයි එළියට ගියාට පස්සේ හම්බ වෙන සමහර චරිතත් එක්ක ළමයි විවාහ වෙදෙටපත් වෙලා සමහරට අපි හිතමු වැරදි මිනිස්සු හම්බ වෙලා විවාහ වෙලා අන්තිමට ළමයි හම්බවස්සේ එයාලගේ ඒ ළමයවත් ළමා නිවාසෙට දාන්න හදනවා. එතන මේක නිකන් සර්කල් එකක් වගේ. මමත් නිවාසය හදුනා. එතකොට මට කන්න බොන ටික හම්බුණා. හරි එහෙනම් දැන් මගේ හස්බන්ඩ් මාව දාලා ගියට කමක් නැහැ. මම මගේ ළමයාත් දානවා නිවාසෙකට. එහෙම සමහරලාට මට එහෙම ආපු කෝල්ස් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ අර ඒ ළමයිගේ ස්ටෝරිස් දාන්න නිසා මම කියන්නේ. ඉතින් මං හිතන විදියට ඒ ළමයි අර සමාජයට එනකොට තියෙන ලොකුම වගකීම තමයි ඇතුළේදී සූදානම් කරන එක. ළමයෙක් නිවාසයට ඇතුල් වෙනකොටම දන්නවා මේ ළමයට අනාගතේ කවුරු හරි ඉන්නවද බාරකාරයෙක් නැද්ද කියලා දන්නවා. කෑ ප්ලෑන් එකක් හදලා මේ ළමයට ඊට පස්සේ මොකද්ද කරන්න කියලා හදලා අඩුම තරමේ ඒ ළමයා විධිමත් අධ්‍යාපනයට අකමැති නම් අවිධිමත් අධ්‍යාපනයෙන් මේ ළමයාගේ ටැලන්ට් එක හඳුනගෙන ඒ පැත්තට ළමයා යොමු කරලා පුහුණුවක්වත් ලබා දෙන්න. වෘත්තීය පුහුණුව සාමාන්‍යයෙන් ඇත්තටම ලබා දෙනවා. ඒ කියන්නේ නිවාසය ඇතුලේ හෝම්ස් ඇතුලේ විවිධ වෘත්තීය පුහුණු ලබා දෙනවා. නමුත් අර එකම දේ ළමයාකට කැමතිද? කැමතිද? ඒක ගැන හොයලා බලලා ළමයා එළියට දානකොට ඒ පැත්තෙන් වෘත්ති අඩුම තරමේ ළමයා වෘත්තීමය වශයෙන්වත් එළියට යනකොට රෙඩි කරලා යවනවා නම් දැන් එහෙම දරුවන්ට ඉතුරුම් ක්‍රමවේදයක් නැද්ද? දැන් අපි දන්නවා ඔය විශේෂයෙන්ම විදේශ රටවල් වලින් එහෙම එක එක ෆන්ඩ්ස් හම්බ වෙනවා. සහන ආධාර නොඑක් වශයෙන් හම්බ වෙනවා. එතකොට ඒ ලැබෙන දේවල් වලින් කොටසක් මේ දරුවන්ගේ අනාගත පැවැත්මට අවුරුදු 18න් පස්සේ එළියට යද්දී ඒ දරුවට ඉතුරුම් පොතක් දෙන්න. පොඩි ඉතුරුමක්. ඒ කියන්නේ එයා එළියට අවිලා ටික කාලයක් යනකම් හරි මාස කිහිපයක් හරි යාට ආරක්ෂා වෙන්න එහෙම ඉතුරුම් ක්‍රමවේදයක් නැද්ද? දැනට ඇත්තටම තියෙනවා. ගොඩක් නිවාසවල තියෙනවා. ඒ කියන්නේ ඒක කියන්නේ භාගයක් නෙමෙයි ළමයාට හම්බ වෙන මුදල ඒ ළමයාගේ පොතට දාන එක මම ඉන්න කාලෙත් තිබුණා. ඒක සාමාන්‍යයෙන් ඒ ළමයාට තියෙනවා. සහ ඒ ළමයාට දෙන්නේ 18න් පස්සේ ඉල්ලපු ගමන් දෙන්නේ නැහැ. ඒක හොඳට හොයලා බලලා මොකටද මේ ළමයා මේක ගන්නෙ මොකද්ද මේක ඒව හොයලා බලලා දෙනවා. ඉතින් මම කියන්නේ අර ඒක දෙන්නේ පොඩි පොඩි ප්‍රමාණයක්නේ. ඒකට රජයටත් පුළුවන්කමක් තියෙනවා නම් දරුවෙක් වෙනුවෙන් මාසෙකට ප්‍රමාණයක් මොකද මේ වගේ දරුවෝ මොකද ළමයි 379ක් ලංකාවේ තියෙනවා. ළමයි 9800 ප්‍රමාණයක් වගේ ඉන්නේ. ඉතින් මහ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් මේ ප්‍රමාණයට මාසික පොඩි ගාණක් කියලා මගේ පොතට දාන්න පුළුවන් නම් අඩුමතර අවුරුදු 2ක් විතරක් යනක අපි තුමු අවුරුදු 17 ඉඳන් අවුරුදු 18 වෙනකන් වගේ අවුරුද්දක්වත් දැම්මන බෝඩිමක්වත් හම්බ වෙනකම් මොකද කීමනේ එකවත් ගෙවා ගන්න අඩුමතරම ළමයිට නැහැ. අර ඒ වගේ අවස්ථාවක් වෙනකන්වත් මම හිතන්නේ ඒක ලොකු සපෝට් එකක්. අනිත් එක තමයි මේ අපි ළමයි උපැන්න සහතික. ඒක ලොකුම ප්‍රශ්නයක්. මොකද ගොඩක් ළමා නිවාසවල ළමයිට තියෙන අනුමාන වයස් සහතිකය. ඒතර අනුමාන වයස් සහතිකය කියන එක අපි කීපවතාවක වෙනස් කරමු කියලා. මොකද ඒක ඇත්තටම තියෙන ගොඩාක් හිස්තැන් ගොඩක්. එතකොට මේක වළංගුයි කියලා එක දන්න මිනිස්සුත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. එතකොට පිටරටකට යන પાස්පෝර්ට් එකක් හදාගන්න බැරුව ළමයි අසරණ වෙන තැන් තියෙනවා. ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන ළමා නිවාසයේ ඇඩ්‍රස් එක නම් සමහර ළමා නිවාස කැමති නැහැ. ඒ ඇඩ්‍රස් එක ඩෙන්ටිටි එකේ තියෙනවට. මොකද එක අතකින් සාධාරණයි. ළමයා අතින් ගිහලා එළියට ගිහලා මොකක් කර ලොකු වරදක් සිද්ධ වුණා. එතකොට ඒ ඩෙන්ටිටි එකේ තියෙන නම තියෙන නිවාසය. එතකොට නිවාසෙට ඕව ලොකු ප්‍රශ්න ඇත්තරම තියෙනවා. නමුත් එතකොට ළමයා දාන්නේ කාගේ ඇඩ්‍රස් එකද? එතකොට මේකට මොන හරි ක්‍රමයක් තියෙනවද? අර ඒ පැත්ත ගැන හිතන්නේ නැහැ. මොකද ළමයා අසරණ වෙන තැන් ඇත්තරම එළියට ගියාට පස්සේ. එතකොට ඔය අනුමාන වයස් සහතික ගැන කතා කරද්දී අපි කිව්වා දැන් මේ මෑතකදී ඡන්දයක් තිබුණා. ඡන්දේ නොදාපු ළමයි කොච්චර හිටියද? අවුරුදු 25 30 පැනපු ළමයි කොච්චර හිටියද? කොහෙද රෙජිස්ටර් වෙන්නේ? කොහෙද තැනක් තියෙන්නේ ළමයිට? ඉතින් මම හිතන්නේ මේවා ඇත්තටම රජයෙන් ආමන්ත්‍රණය කරන්න ඕනේ ප්‍රශ්න. සහ මේවට ළමයින්ටත් ඒ වගේ ළමයින්ට අවස්ථාවන් දෙන්න ඕනි කියන එක හිතන්න ඕනි කාලයක් මේක. මම හිතන ලොකු වගකීමක් තියෙනවා මේ 18න් එළියට එන ළමයින්ට අඩුමතරමේ අපි කලිනුත් යෝජනා කරා මේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන නෙමෙයි කියන්නේ තාවකාලිකව ඉන්න තැන. අඩුම ගානේ මේ එළියට අවිලා අවුරුදු දෙකක්වත් එතකොට අපි ප්‍රොපෝස් කරේ
කමන්නේ මේක සෙන්ටර් එකක් වගේ තියන්න. හැබැයි ඒ ළමයි ඒකේ බෝඩිම වෙලා ඉන්නවා ඒ වගේ ජීවිතයක්. සහනදායි මිලකට ඔව්. ඒ ළමයින්ට ඉන්න ඒ පුළුවන් ළමයිම විදියට. හම්බ කරන එකෙන් එයාලම ලයිට් බිල් ගෙවාගෙන එයාලම උයාගෙන කාලා එයාලට ඉන්න තැන. එතකොට ඒක අර අපි කියන්නේ අර ගම්මාන වගේ අර ගම්මාන හදලා මෙහෙම එතකොට නිවාස කට්ටිය ඉන්නේ මේ තැන කියලා කියනවා. එහෙම අදහස් එන්න පුළුවන් නේ ගම් වලට. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්පවලදී. ඔව්. අපි කියන්නේ එහෙම නෙවෙයි නෑ මේක ඔයාලගේ බෝඩිම. ඔයාලා බෝඩින් වෙලා ඉන්න සාමාන්‍යයෙන් නිවාස ළමයෙක් විතරක් නෙමෙයි. සාමාන්‍ය පවුලක ළමයෙක් උනා බෝඩින් වල ඉගෙන ගන්න බෝඩින් වල රස්සා කරනවා. ඉතින් මේක බෝඩිම ඔයාලගේ. මේ කලවමේ බෝඩිමක් විදිහට තියන නිවාස ළමයි විතරක් නෙමෙයි ඕන කෙනෙකුට ගෙවලත් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවනේ. කැම්පස් වල ඉන්න ප්‍රශ්න තියෙන ළමයි ඉන්න තැන නැතුව කලවමේ දාලා මේ වගේ තැනක් හදන්න. හොඳ අදහසක් ඇත්ත. ඉන්න පුළුවන් ළමයින්ට ඒ ළමයිම තමන්ගේ දේවල් ගෙවාගෙන තමන් ඒ දේවල් කරගෙන ඒතකොට ළමයි අඩුමතරේ සමාජයට හුරු වෙනවා. අද අඩුමතරේ ඉතුරු කරන්න කීයක් හරි ලයිට් බිලක් ගෙවන්න මේව ඉතින් තමයි හිතන්නේ මේව තමයි කරන්න ඕනේ දේවල්. අපි සුබ පතනවා ඔබතුමියගේ අනාගතයට. තව හුඟ දෙනෙක්ගේ මේ hina වෙලා ඉන්නවා වගේම තව හුඟ දෙනෙක්ගේ මූණට hinaව බෝ කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය වාසනාව සියලුම පහසුකම් ලැබේවා කියලා මම ඉතිසින් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් එහෙනම් බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන්නාට සහ මම තව පුංචි දෙයක් අන්තිමටම කියන්න කැමතියි. අද මම මෙතන ඉන්නවා නම් ඉන්නේ ඇත්තටම කිහිප දෙනෙක් නිසා, කියන්නේ මිනිස්සු කිහිප දෙනෙක් නිසා දෙමාපියන්ගෙන් පටන් අරගෙන තේ වේලක් කෑම වේලක් දුන්නු නිවාසයකට දුන්නු මිනිස්සුන්ටත් ඒ වගේම මට අධ්‍යාපන දුන්නු ගුරුවරුන්ටත් ඒ වගේම මාව රැක බලාගත්තු නිවාස මාතාවන්ට සහ පරිවාස දෙපාර්තමේන්තුව පොලිසිය හැම දෙයකටමත් හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මොකද මම තව දෙයක් විශ්වාස කරනවා අපි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන එක තමයි අපේ සාර්ථකත්වය. හැමදේම හදාගන්න පුළුවන් ලෝකෙක අරව නැහැ මේව නැහැ කියලා දුක් වෙන අඩන දොඩන ජනතාව අතරේ නිම්මු කියන්නේ අපිට පරමාදර්ශයක්. නිම්මු මේ සමස්ත සමාජයටම දැවැන්ත චරිතයක් සහ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන මානව පුස්තකයක්. ඉතින් නිම්මු ඉදිරියටත් තමුන්ගේ ජීවිත කතාව ලියාගෙන යාවි. නිම්මුව ඉදිරියේදීත් අපිට හමු වෙවි. මේ කතාව ඉදිරියටත් අපිට තව තවත් ලස්සන කතා වෘත්තාන්ත එක්ක කියව ගන්න ලැබේවි. ඉතින් අද අපි හමුනේ නිම්මු හෙවත් නිමාලි කුමාරි. අපේ ජීවිතවලට ගන්න පුළුවන් වටිනා ආදර්ශ ටික අරගෙන අපි මේ මානව සමාජයේ වඩා යහපත් සමාජයක් බවට පරිවර්තනය කරමු. තවත් වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් ආයුබෝවන්.